ධනු ලග්නය බ්‍රහස්පති ග්‍රහයාට අයත් ධනු රැසින් උපන් ඔබට 2025 මාර්තු මාසයේ 29 දා සිදුවන මේ සෙනසුරුගේ ග්‍රහ මාරු වීමත් සමගම ඔබගේ ලග්නයට කෙසේද බලපෑවේ කියන කරුණ සඳහන් කරන්නට ඕන. ඔබගේ ලග්නයෙන් 4 වෙනිට තමයි සෙනසුරු ග්‍රහයා මේ ග්‍රහ මාරුවත් සමග පිවිසුනේ. ඉතින් ලග්නයෙන් 4 වෙනිට දීපල වාසස්ථාන ගීදොර යාන වාහන සම්බන්ධ ගැටලු වලට මුහුණ පාන්නටත් නිරන්තර බාධක ඒවායින් මතුවන්නටත් මේ කාල පරිච්ඡේදය හේතු වන්නට පුළුවන්. දීපල විකුණා ගැනීම ඒ හා සම්බන්ධ කටයුතු වලදී ඒ වගේම තමයි තමා සතු දේ පිටට විකුණන්නටත් මිලදී ගන්නටත් ගැටලු ඇති වන්නට පුළුවන්. දුරදිග බල්ල කටයුතු කරන්න මව් පාර්ශවයේ මව හා සම්බන්ධ කටයුතු දුර්වල වෙන්නට පුළුවන්. ඔබගේ මමටත් මේ කාල පරිච්ඡේදය ඊටම දුර්වල කාල පරිච්ඡේදයක්. ඇයට විපත් කරදර ගැටලු මත වන්නට පුළුවන්. විවාහ ජීවිතය සම්බන්ධව කතා කරනකොට විවාහ අපේක්ෂාවෙන් ඉටු කරගත හැකි කාලයක්. ඥාතින් හා වැඩිහිටියන් සම්බන්ධ කරුණවලදී ඔබ සැලකිලිමත් වෙන්න. විවාහයේදී ඔවුන් සම්බන්ධ කරන තැන්වලදී ඥාති ගැටලු ඥාතින් ඔබට එරෙහිවීම වගේ දේවල් මේ කාල පරිච්ඡේදයේදී සිදුවන්නට හේතු තිබෙනවා. රැකියාව සම්බන්ධව කතා කිරීමේදී රාහුගේ සෙනසුරුගේ ඒ වගේ තමයි කේතු දසවැන්න තුල සිටීම සහ රාහු කේතු රාහු සහ සෙනසුරුගේ දෘෂ්ටි වැටීම තුල රැකියාවට පොඩ්ඩක් දුර්වලතා මතුවන්න පුළුවන්. බාධක නිරන්තරයෙන් මතුවන්නට පුළුවන්. අලසකම් පිරලා තියෙන්න පුළුවන්. උද්‍යෝගිමත් වෙන්න, උද්‍යෝගයෙන් කටයුතු කරන්න, බාධක දේවල් හඳුනා ගැනීම තුල, කැපවීම තුල ඔබට ප්‍රතිඵල නෙලා ගන්නට පුළුවන් ඒකාන්තයෙන්ම. අධ්‍යාපන සම්බන්ධ කතා කිරීමේදී ඔබගේ සාමාන්‍ය කටයුතු, ඒ කියන්නේ සාමාන්‍ය අධ්‍යාපන කටයුතු ඔබගේ කරගෙන යන්නට අවස්ථාව තිබෙනවා. ඒ රාෂ්ට්‍රක වැනි තත්ත්ව ඔබට තියෙන අයෙකු නම් මේවා දෙගුණ වෙන්නට පුළුවන්. විශේෂයෙන් ඔබගේ සඳු ග්‍රහයා උප්පත්ති කේන්ද්‍රයේ 4 වෙනිද තුල සිටිනවා නම් ඔබට මේ වෙනකොට ජම්මේ රාෂ්ට්‍රකයක් උදා වෙනවා. ඒ හින්දා එවැනි අය, එවැනි ධනු රැසින් උපන් අය තාමත්ම සැලකිලිමත් වෙන්න. මොකද දුර්වල කාලයක් බව අමතක කරන්න එපා. කල්පවතින රෝග පීඩා වගේ දේවල් මතුවන්නට, හෘද රෝගීන්ට දුර්වලතා, ඒ හා සම්බන්ධ රෝග මතුවන්නට නිරන්තරයෙන් ඔබට හේතු වන කාලයක්. තෙල් කෑම අඩු කරන්න, නිසි වේලාවට ආහාර පාන ලබා ගන්න කියන කරුණත් ධනු රැසින් උපන් ඔබට මතක් කර සිටිනවා. ඉතින් ඔබටත් මේ කාල පරිච්ඡේදයන් තුල දුප්පත් අයට ඇඳුම් පැළඳුම්, දුප්පත් ළමයින්ට උදව් උපකාර කරන්න කියන කරුණ මතක් කර සිටිනවා. ඔබගේ මේ අපල උපද්‍රයන් යම් තාක් දුරකට හෝ සමනය කර ගන්නට කරන කුසල කර්මයක් වශයෙන්